right අපි දැන් කතා කරන්න යන්නේ ඔයාගේ වාහනේ තියෙන රේඩියේටර් එක ගැන. ඉතින් රේඩියේටර් එක ගැන ඔයාලට තියෙන ප්‍රශ්න තමයි මම මේ සෙග්මන්ට් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න වලට උත්තර හොයන්න. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ කළුවක්ගල ප්‍රදේශයට. කළුවක්ගල ප්‍රදේශයේ තරුණයෙක් ඉන්නවා රේඩියේටර් හොඳට රිපෙයාර් කරන. ඉතින් අපි එතනට ආවා රේඩියේටර් ගැන ඔයාලට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. අපි එහෙනම් සෙග්මන්ට් එකට යමු. අපි දැන් ඉන්නේ මං කිව්ව ෂොප් එකේ කළුවක්ගල දමිත් එනම එහෙමද කියන්නේ කළුවක්ගල දමිත් කියලා කියන්නේ දමිත් කියලා තමයි කියන්නේ දමිත් වාඩි වෙන්න කඩේට ආපු ගමන් හරි දමිත් දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් පටන් ගන්නත් එක මං අහන්නේ සාමාන්‍යයෙන් දැන් අපි රිපෙයාරින් සෙන්ටර්ස් ඕන තරම් දැකලා තියෙනවා වෙහිකල් රිපෙයාරින් සෙන්ටර්ස්. එතකොට මේ රේඩියේටර් කියන එක ගොඩක් දෙනෙක් අර අත ගහන්න බය තනක්නේ. බය තනක්. ඒ කියන්නේ අපි වැඩිය දැකලත් නැහැ රේඩියේටර් රිපෙයාර් කරන තැන් තියෙනවා. ඔව්. ඇත්තටම මේ රේඩියේටර් එකක් මෙහෙම රිපෙයාර් කරන ගොඩක් අය අත ගහන්න බය. බය කියන්නේ ගොඩක් කට්ටිය මේකයි. ගොඩක් කට්ටිය අර රේඩියේටර් සුද්ධ කරාම හිල්ලේ කියලා බයයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අර මිනිස්සුන්ගේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක බැලුවහම ගොඩක් අර අලුතෙන් දානවා රීපේස් කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක දමිත් කොයි කාලෙද මේ වැඩේ පටන් ගත්තේ? අර මම ඉස්කෝලෙන් අවුට් වෙනවා පළවෙනි ජොබ් එක තමයි මේක. මේක සාමාන්‍ය කාලයක් කියමු අපි. කාලයක් කියන්නේ අවුරුදු 13ක් වගේ. අවුරුදු 13ක්. එතකොට ඔයා තනියෙන්මද මේ ඔක්කොම ඉගෙන ගත්තේ? තනියෙන් කියන්නේ මම එක තැනක වැඩ කළා. ඒකත් එක්ක ඒ අත්දැකීමුත් අරගෙන යන්නේ එතන වැඩ කළා අවුරුදු 10ක් විතර. ඊපස් තමයි ඉතින් අයින් වෙලා තනියම ගත්තේ. රයිට්. එතකොට මේ තමයි දමිත්ගේ රේඩියේටර් ෂොප් එක ඔයගොල්ලෝ පේනවා ඇති. තන රේඩියේටර්ස් කුට ගහලා තියෙනවා. මෙහෙම තමයි දිනේ රිපෙයාර් කරන්න ආවට පස්සේ එහෙන් ඇදලා අරගන්නවා මෙහෙන් ඇදලා අරගන්නවා. දැන් දමිත් සාමාන්‍යයෙන් රේඩියේටර් එක ගත්තම දැන් අපි මේක බලාගෙන ඉන්න දන්නේ නැතිම පුංචි කෙනෙක් වුණා බලන් ඉන්න පුළුවන් නේ. අපි ගමුකෝ දමිත්. ඇත්තටම රේඩියේටර් එකකින් මොකද්ද වෙන්නේ? රේඩියේටර් කියන්නේ අපි හදවත වගේ තමයි. මොකක්ද ඇත්තටම වෙන්නේ වාහනේක? මේ වාහනේ කියන්නේ වාහනේ කූලින් සිස්ටම් එක තමයි ඉතින් සම්පූර්ණ වාහනේ දුවන හැටියට කඳුවල යන හැටියට ඒ ඔක්කොම ඉතින් වාහනේ පාවිච්චි අනුවයි ඒ තීරි තමයි. ඒ හැමදේම බැලන්ස් වෙන්නේ රේඩියේටර් එකත් එක්ක. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙතනට ගොඩක් දෙනෙක් රේඩියේටර්ස් කියනවා ඉතින් මේ හීට් වෙන ප්‍රශ්නෙත් එක්ක වෙන ප්‍රශ්නේ තමයි. එතකොට මේ ඇත්තටම දැන් උතනත් කතා දෙකක් තියෙනවානේ. සමහරවිට ෆෑන් එක වැඩ කරන්නේ නැති හින්දා ෆෑන් කියන්නේ මෙහෙමයි. සාමාන්‍ය ගොඩක් දුරට කාර් වලට වගේ ඉන්නේ ඉලෙක්ට්‍රිෂන් ෆෑන්. ඒවා සාමාන්‍ය AC එක දැම්මම ඔන් වෙන්නයි. සාමාන්‍යයෙන් නම් හීට් එක ඒ තියෙනවා සෙන්සිස් සංසර් ගානක් ඒ ගාවට ආවම ඔන් වෙන්නයි තියෙන්නේ. සාමාන්‍ය බස් වල අනිත් වාහන වල තියෙන ගොඩක් ඒ යන එන්ජින් එකෙන්ම කරවන ෆෑන්. ඒවා තියෙන්නේ ජෙල් ෆෑන් එක තමයි ගොඩක්ම තියෙන්නේ. බෙලක් කට්ටිය ලොක් කරලා දානවා. ලොක් කරනකොට ඉතින් අර ෆෑන් එකේ ජෙල් එක තියෙන එක තමයි හොඳ. ඒ කියන්නේ දැන් අපි කියමු වාහනේ කරකවන ස්පීඩ් එක තියෙනවා කියලා. ඒ කරකවන ස්පීඩ් එකට වඩා ස්පීඩ් එකකින් ෆෑන් එකේ ජෙල් එක තියෙනකොට කරකවලා දෙනවා. ස්පීඩ් කරනවා. බෙලක් කට්ටිය ඉතින් ඔක හොඳයි කියලා ලොක් කරලා දාන කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් මෙතනට එන කෙනෙක් දැන් සාමාන්‍යයෙන් දමිත් මෙතන කරන්නේ රේඩියේටර් එක ක්ලීන් කරන එක කරනවා. ඊපස්සේ කපල් කරන එක කරනවා. තාම නෝද? සාමාන්‍යයෙන් මැද්දේ හරියන්නේ අපි ටැංකිය අරන කෝරුත් ගහනවා. තව ඉතින් රේඩියේටර් මොනවද හරි ගොඩාක්ම කරන්නේ ඉතින් දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට අර කියන්නේ රේඩියේටර් එක දිරලා තියෙනවා නම් ටැංකි බ්‍රැකට් දෙක තමයි සාමාන්‍යයෙන් අපි ගන්න වාහන වලින් බ්‍රැකට් දෙක දිරලා තියෙන්නේ නැහැ. ගොඩක් අය බ්‍රැකට් අදුයි දිරලා තියෙනවා. අපි කරන්නේ ඉතින් එහෙම වුණොත් ඉතින් ගොඩ ලොකු ගාණක් කරනවා නම් තව තියෙන ඒවයි සයිස් වලට හින ප්ලාස්ටික් රේඩියේටර්. ඒවයි දෙන්න නම් බ්‍රැකට් කරලා හයි ගන්නවා. හයි ගන්න. රයිට්. එහෙනම් මෙතන රේඩියේටර් එකක් තියෙන මම හිතනවා මෙතන වැඩක් කරන එක මං හිතේ මොකද මේ රේඩියේටර් එක වෙලා තියෙන්නේ? මේක වෙලා තියෙන්නේ ලීක්කුයි කාලයක් එක තැන තිබිච්ච වාහනයක් තමයි මේක ඇට්ලස් කැරොන් වෑන් එක. අපොඩ යන්න ළඟට එන්න. රයිට්. මේ තියෙන කැරොන් වෑන් එක රේඩියේටර් එකක් දමිත් කිව්වා වගේ දැන් මෙතන මොකක්ද දමිත් වෙලා තියෙන්නේ? ඒක ලීක් කළායි තමයි ඇතුළ බ්ලොක් වෙලා තියෙන්නේ.
ඒ කියන්නේ අපිට දැන් ගලවලා සුද්ධ කරන්න වෙන්නේ. සුද්ධ කරන්න තමයි. හරි එහෙනම් ඔන්න පළවෙනියටම අපිට ඔයගොල්ලන්ට පෙන්නන්න පුළුවන් රේඩියේටර් එකක් ගලවනවා කියන්නේ මොකද්ද? රේඩියේටර් එකක් ගලවලා සුද්ධ කරනවා කියන්නේ මොකක්ද? දැන් තමයිත් කිව්වා ගොඩක් අය බයයි රේඩියේටර් එකට අත ගහන්න මේක සුද්ධ කරද්දී ඩැමේජ් වෙන්න පුළුවන් කියලා. ඩැමේජ් වෙන්නේ නැති වෙන කරන සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා. හරි එහෙනම් අපි මුලින්ම බලමු රේඩියේටර් එකක් ගලවන විදිහ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ රේඩියේටර් ගැලවුවට පස්සේ මේ රේඩියේටර් එක සුද්ධ කරන්න කියලා. මේ දින්න මේවා තමයි බ්ලොක් කළා තියෙන්නේ. මේවා තමයි වතුර වැඩ කරන්නේ. මේ තව වෙනුනන් පස්සේ තමයි වතුර යන්නේ. වාහනේ හීට් වෙන්නේ මේ තව වෙනුනන් පස්සේ. මේ තව ටික හරියටම තියෙන්න ඕනේ. ක්ලීන් වෙලා තියෙන්න ඕනේ. දැන් අපි ඕනඩා රත් කළොත් එහෙම මේ කරමුල් ලස්සෙන් ලීක් වෙන්න බලන්න. ඒ ගාවවල පරිස්සමෙන්ම ගලව ගන්නත් ඕන. දැන් අපි රේඩියේටර් එක අර කිමිකල් දාලා ඔක්කොම සුද්ධ කරලා ඒවලට ඔක්කොම කරලා තියෙන්නේ. දැන් තියෙන හොදන්නේ නේද? දැන් තියෙන හොදන්න. දැන් මේ හොදද්දි මොකක් හරි يعني විදියක් තියෙනවද? ඔව්. දැන් අපි මේක හොදන්න ඕනි ගානට වෙයි. ගොඩාක් ප්‍රෙෂර් ගන්න එක ගොඩාක් අර කීනි නොකර ෂේප් එක හොදන්න. මේ තියෙන සර්විස් වලින් ඔක්කොම අල්ලලා. මේ තියෙන සර්විස් එකෙන් අල්ලුවම මේ වගේ නැවිලා නේද? මේ තියෙන මේ ඔක්කොම නැවිලා තින්නේ සර්විස් එකෙන් ඇල්ලුවෙන් පස්සේ. මේක අර මේ ප්‍රෙෂර් එක අඩු කරලා තමයි අල්ලන්න ඕනේ නේ. ඒ වුණාම මේක ගොඩාක්ම නැමුණොත් එහෙනම් වාහනේ රත් වෙන්න බලනවා. කියන්නේ මේකේ ඩස්ට් එක ගොඩක් තිබුණොත් ඒත් රත් වෙන්න බලනවා. දැන් අපි මේක හොදන්න ඕනි ගාන්න. රයිට්. අපි බලමු කොහොමද මේක හරියට හොදන්නේ කියලා.
දමිත් අතන රේඩියේටර් එක ක්ලීන් කරන ගමන් ඉද්දි මම පොඩ්ඩක් ෂොප් එක ඇතුලේ ඇවිත් දැක්කේ Honda X1 එකක් තියෙනවා දමිත්. දැන් මේ බයික් ගත්තම බයික් වලටත් ඔයා රේඩියේටර්ස් කපල් කරලා එහෙම වැඩක් කරනවා. කරනවා. මේකෙත් මේ කම්ප්ලීට් ගහපු එකක් තියෙනවා. ඔයාම කරපු එකක්. සාමාන්‍යයෙන් මේ මොන වගේ ගාණක් යනවද? මේකට මම ගහලා දෙන්න මේ කස්ටමර්ස්ට මම කිව්වේ 12000යි. 12000යි. ඒතර ඕන බයික් එක කියන්නේ බයික් එකක් ආවොත් ඒකේ වැඩ ටිකක් කරනවා නේද? අවුලක්. මේ තියෙන පරණ අයින් කරපු. රයිට් අපරණ අයින් කරලා ඉන්නේ සීල් ටයිප් සුද්ධ කරන්න බැරි වෙන්න. අපි කරන්නේ සම්පූර්ණ රේඩියේටරෙම මේ කියන්නේ ආපහු ගල්වල රිපෙයාර් කරන්න පුළුවන් විදිහට මේ පිත්තලයි අර ගල්වල සුද්ධ කරන්න පුළුවන් ආකාරයට හදලා දෙනවා. හදලා දෙනවා. මේවා සුද්ධ කරන්න මේ ආපහු කම්ප්ලීට් ගෙඩිය පිටින්ම දාන්න තමයි එන්නේ. දැන් මේකේ වගේ නෙමෙයි ගල්වල සුද්ධ කරලා ඕන දෙයක් කරලා හැකියි. කරලා දෙනවානේ. බයිසිකල් වලට ආදරය කරන කට්ටිය ඔන්න මෙතනට එන්න බුලන් ඇවිල්ලා දමිත්ගෙන් රේඩියේටර් එකට නඩත්තුව දාගන්න පුළුවන් දමිත්. අපි අර රේඩියේටර් එකේ වැඩේ කරමු නැත්නම් අපිට වෙලා යනවනේ වැඩේ කරා. දැන් අපි සුද්ධ කරන ඔක්කොම දැල හොදගෙන ඉවරයි. දැන් තියෙන්නේ වටේ පාස්සලා ඒ ටික කරගන්න තමයි. බලමු අපි. අපි පාස් වෙන ඉවරයි. දැන් තියෙන්නේ හුලං ගහලා ඇතුළ ප්‍රෙෂර් කරගන්න. බලමු. දැන් දින්න අපි ලීක් චෙක් කරලා බලන්නයි. ගානක මහන්සියකින් පස්සේ ඔන්න අපි රේඩියේටර් එක මුලින්ම ගලවලා රේඩියේටර් එක කෙමිකල්ස් දාලා වතුර දාලා හොඳට හොදලා සුද්ධ කරලා ඔක්කොම කරලා ඔන්න දැන් හරියට සෙට් කරලා තියෙනවා. මේක අර ටයියෙන් විනාඩි 10න් 15න් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ලොකු වෙලාවක් යන වැඩක්. මොකද හරියට මේ තවු ගලවන්න ඕන, හීට් කරන්න බෑ වැඩි. හීට් කළොත් එමයි ලීක් වෙන්න බලන වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒත් එකම පෙන්නුවොත් දැන් මේ තියෙන්නේ අර පිත්තලකින් ආපු රේඩියේටර් එක මේ පරණ මොඩල් එක. එතකොට දැන් මේ අලුත් වාහන වලට ඔක්කොම එන්නේ මෙන්න මේ ප්ලාස්ටික් එකක් තියෙන ඇලුමිනියම් ප්ලාස්ටික් රේඩියේටර්. මේ දැන් මේ රේඩියේටර් එක ගැන මොනවද තියෙන අර නිකන් මිත්‍යා මත වගේ තියෙනව නේද මිනිස්සු අතර. මත කියන්නේ ගොඩක්ම ප්ලාස්ටික් රේඩියේටර් වල මිනිස්සු බයයි. බයයි. ඔව් මේ ටැංකිය උඹරයි කියලා. ඒක. ඇත්තට වෙනවද එහෙම? වෙනවා. එතකොට මොකක්ද ඒක කරන්න තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය රිපෙයාර් කරන්නේ නැහැ නේ රේඩියේටර් එක මොකක් කරලා ලෙඩක් එනකම් ඉන්නවා. ඒ නිසා අවුරුදු එකමාර දෙකකට දෙකමාරක් අස්සෙල රේඩියේටර් පොඩ්ඩක් රේඩියේටර් කරන එකේ ෂොප් එකට ගිහිල්ලා පොඩ්ඩක් පෙන්නලා රේඩියේටරේ මේ කප් එක දිරලා එහෙම තියෙනවා නම් අපිට ඉතින් දැනගන්න පුළුවන්. එහෙම පුළුවන් නේද? එහෙමත් කප් එක දාලා රේඩියේටර් ඇතුළ සුද්ධ කරලා එහෙම ක්ලීන් කරලා දානවා නම් අවුලක් ඇත්තෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් හැම දෙයකම තියෙන්නේ නඩත්තුව තමයි හරියට කරන්න ඕන. නඩත්තුව හරියට කරනවා නම් ඕන දෙයක් කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ රේඩියේටර් එක ගත්තොත් මේක ඇත්තටම ගොඩක් ඩැමේජ් සවුත් වෙලා තියෙන එකනේ. මේක කස්ටමර් රික්වයර්මන්ට් එක කස්ටමර් තමයි කියලා තියෙන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට හදලා දෙන්න කියලා. ඉතින් අලුතෙන් දානවා සාමාන්‍ය 40000 50000 වගේ ගාණක් යනවා නේද? අතර ගාණක් යනවා. යනවා. ඉතින් ඒ හින්දා දැන් මේක
ඊට වඩා අඩු ගාණකින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි රේඩියේටර් එකක් හරියට ගලවලා හරියට ක්ලීන් කරලා ආයි හරියට තිබ්බ විදිහටම හයි කරන්නේ. එතකොට ඒ වගේම තමයි දමිත් දැන් මෙතනට කපල් කරන රේඩියේටර්ස් එනවනේ. එතකොට මොන වගේ ගානක්ද? මෙහෙමයි දැන් මේ ප්ලාස්ටික් ටැංකියක් දිරලා රේඩියේටරේ මේ මැද්දේ කෝර එකක් දිරලා එහෙම එනවා. එතකොට ඒ වුණාන් පස්සේ කරන්නේ ඉතින් ගොඩාක් එහෙම රේඩියේටරයක් දාම කියන සාමාන්‍ය 50000 සාමාන්‍ය 50000 පැනලා යනවා ගාන. සාමාන්‍ය එහෙම වුණොත් ඉතින් මම කරන්නේ දැන් ප්ලාස්ටික් ඇල්මිනියම් රේඩියේටරයක් සාමාන්‍ය මම එහෙම වුණොත් කෝස්ට් මේ ජර්නි බස් වලට එම් පාර්ට්නර් බස් වලට යාර මේ ඈත කාලේ වාහනේ ගෙන්න පුනේ තින්ද ගොඩක් අර ජර්නි බස් අනම්මන හදන්න ගත්තා. හදන්න ගත්තයන් පස්සේ ඉතින් අර කාලයක් එක තැන තිබිලා දිරුවෙන් පස්සේ මේ ටැංකිය ඉඳලා ඒ කියන්නේ රේඩියේටරේ ගන්න කැලලක් ඇත්තෙම නැහැ. මං කරන්නේ දෙපැත්තෙන් පැකට් දෙක ගන්නවා. හයි වෙන අල්ලු කැලි දෙක. ඒ දෙක අරගෙන මේකේ මේ අල්ලු කැලි දෙක අරගෙන මේකට බ්‍රැකට් එකක් පහස්සලා මේක ඒ කටවල් වෙන අනුව සෙට් කරලා මං හයි කරලා දෙනවා. සාමාන්‍ය දැන් අපි ගත්තම ඔය වගේ වැඩක් කරද්දි සහ මේ වගේ ක්ලීන් වැඩක් කරද්දි මම දන්නවා රේඩියේටර් ගාන වෙනස් වෙනවා. සමහර රෆ්ලි ගානක් කිව්වොත් මොන වගේ බිල පරාසයක් ඇතුළත මේක කරගන්න. සාමාන්‍ය මම මේ රේඩියේටර් සාමාන්‍ය ජර්නි බස් එකකට වගේ හයි කරනවා නම් හයි කරලා දෙනවා 28000 30000 ඒ අතර ගාන. 25 28ක් අතර ගාන වගේ. ඒ කියන්නේ අපි ගත්තොත් ක්ලීන් කරලා ගත්තොත් ක්ලීන් කරලා ගත්තොත් සාමාන්‍ය 2600 3000න් පල්ලෙහා තමයි සාමාන්‍ය මං කරන්නේ. අනිත් කට්ටිය නම් ඊට ගණන් වැඩි වෙනවා. හරි. ඒ වගේ ගානට තමයි යන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි රේඩියේටර්ස් ගැන ඔයගලොන්ට කතාව ගෙනාවේ. ඉතින් මේ තැන තියෙන හරියටම මේ හංවැල්ල පාරේ ඔයගලොන්ට බලා ගන්න පුළුවන්. පාරේ අයිනෙමයි මේ තැන තියෙන්නේ. දමිත් තමයි මේ තැනේ මේ වැඩ ටික ඔක්කොම බලාගෙන කරන්නේ. අපි ඕන දමිත්ගේ නම්බර් එක යටින් දාන්න වීඩියෝ එක යටින් ඕන කෙනෙක් ඉන්නවනම් මේ අවට ඉන්නවනම් ඔයගලොන්ට පුළුවන් කතා කරලා මේ තැනට එන්න. ඔය විදිහට තමයි මොන දැනට ගියත් මතක තියාගන්න රේඩියේටර් එක ලෙඩ දෙනකන් තියාගන්න එපා. ලෙඩ දෙන්න කලින් අවුරුද්දක් දෙකක් යද්දි මේක ගලවලා හරි තැනකට ගෙනහිල්ලා හරි විදියට සර්විස් කරලා තියාගත්තොත් ඔයාලට ලෙඩක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් තමයි සුබපතනවා පොඩියට පටන් ගත්ත තැනක අද ලොකු තැනකට ගෙනල්ලා තියෙනවා. මේ තැන තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි එහෙනම් අපි මේ සෙග්මන්ට් එකෙන් සමුගෙන යන්න තමයි හදන්නේ. අපි තව අලුත් සෙග්මන්ට් එකකින් හම්බෙමු.